2016 47 වෙනි ප්‍රශ්නේ ඇමෝනියා නිෂ්පාදනයේදී N2 වායුව H2 වායුව අතර ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ. ඒක එහෙම් පිටින්ම නැහැ. ඒක වැරදි සම්පූර්ණයෙන්ම N2 වායුව ධන H2 වායුව ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා වායුව ලැබෙනවා. ප්‍රතික්‍රියාව තුලිත වෙන්නේ මෙහෙමයි. මේ ප්‍රතික්‍රියාව කෙලින්ම වලට උගන්වනවා අපි ඩෙල්ටා G ඍණාංගයක් තාපදායකයි. ඊළමතර විතුරු තත්ත්වත් සාමාන්‍යයෙන් කියන්නම් මේකට ගන්නව කොච්චරද සෙල්සියස් අංශක 450ක විතර උෂ්ණත්වයක්. ඒ වගේම තමයි 250 300 වගේ ATM වෙන පීඩනයක්. ඒ වගේම තමයි මේකට ගන්නවා මොකද සිහින් යකඩ කුඩු උත්ප්‍රේරක විදියට ඒ වගේම උත්ප්‍රේරක වර්ධක විදියට අපි ගන්නවා උත්ප්‍රේරකයේ ක්‍රියාව වර්ධනය කරන්නේ Al2O3 K2O වගේ යන්නේ වගේ ඒවා. ඒකවල අපිට කියනවා ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ. එහෙම්ම ගෙඩි පිටින් මේ වාක්‍ය වැරදි පළවෙනි වගන්තිය. අර දැන් මේක මොකේද ගන්න ප්‍රතික්‍රියාවද මේ හේබර්-බෝෂ් ක්‍රමයෙන් නැත්නම් හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිපදවන්න ගන්න ක්‍රමය. ඊළඟට කියනවා නයිට්‍රික් අම්ල හා යූරියා සංශ්ලේෂණයේදී ඇමෝනියා භාවිත වේ. ඔව් නයිට්‍රික් අම්ලය නිපදවන්නත් ඇමෝනියා ඕන. නයිට්‍රික් නිපදවන ක්‍රමය නම් වලට තියෙනවා මොකද්ද? ඔස්වල් ක්‍රමය. එතෙන් මොකද වෙන්නේ? නයිට්‍රික් අම්ලය හදද්දී ඉස්සෙල්ලා ඇමෝනියා ප්‍රතික්‍රියා කරන ඔක්සිජන් එක්ක රෝඩියම් නැත්නම් ප්ලැටිනම් රෝඩියම් වගේ උත්ප්‍රේරක ඉන්න තැනකදී හදන්නේ NO වායුවයි H2O වායුවයි. එමෙන්න NO වායුව ඔක්සිජන් එක බොහොම ඉක්මනට ගිහිල්ලා NO2 කියන කෙනා හදනවා. ඊට නිසා උඩින් ලියන්නම් එමෙන්න NO2 වායුව ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම HNO2 හැදෙන්නේ. හැබැයි මොකද වෙන්නේ? එමේ HNO3 බිඳිලා HNO2 හැදෙන එක බිඳිලා HNO3 NO සහ ජලය හදනවා. දෙසරක් ඉතින් මම ජලය ලිව්වේ නැහැ දෙපැත්තෙම කොහොම යන්නේ. හරිද? ඊට අමතරව යූරියා හදන කොටත් මේ ගන්නවා. මේ කාරණාව හරි. ඔය වාක්‍ය දෙකෙන් මුල් වාක්‍ය වැරදි ඊළඟ වාක්‍ය හරි. උත්තරේ අංක 4 වෙන්නට ඕනේ. ඒක නිසා 2016 47 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4